හුලං වලින් නම් අඩුවක් නැහැ. අපි දැන් ඉන්නේ සඳගිරි මහා සෑය බලන්න ඇවිල්ලා. සඳගිරි සෑයේ මාර්ම view එකක් තමයි ඉතින් දැන් මෙතන ඔයගලන්ට පේන්නේ. ඉතින් ඔයගලන්ටත් ආවොත් ඉතින් මේ සඳගිරි සෑය මේ පඩිපෙළ උඩින් ගිහිල්ලා අපිට බලන්න පුළුවන් සඳගිරි සෑය මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන පඩිපෙළේ සහ ඒ වටපිටාව පේන විදිය පුලග මාර්ම විදියට. ඉතින් යමු අපි ගිහින් බලමු. ඉතින් ලස්සන පන්සලක් මේ තියෙන සඳගිරි සෑය කියලා ලස්සනට තියෙනවා. ඉතින් මේ පන්සල මාරම ලස්සනයි. යමු ඉතින් සඳගිරි සෑය හන්තාන. ඔයාලා පේනවා ඇති මේක මාරම උඩකින් තමයි මේක හදලා තියෙන්නේ. පඩිපෙළ වෙන ගානක් ඇවිල්ලා තමයි අපි ආවේ මේ පන්සලට එන්නත් කලින් පඩිපෙළ කීපයක් තියෙනවා. කීපයක් නෙවෙයි ඒක මම හිතන්නේ පඩිපෙළ 200ක් විතර තියෙනවා. ඒක පහු කරගෙන තමයි ආවේ. මම ඒ ටික ඔයගලන්ට රෙකෝඩ් කරේ නැහැ. ඒක පහු කරගෙන ඇවිල්ලා තමයි මේ කන්ද උඩ තියෙන හන්තාන පන්සලට එන්න ඕන. ඉතින් මේක වෙනම වයිබ් එකක් තියෙන්නේ. ලස්සනයි පන්සල. මේක ඇතුළට ගිහිල්ලත් ඔයගලන්ට බලන්න පුළුවන්. ධාතු ගර්භය තියෙන. ඉතින් ඇවිල්ලා ඔයගලන්ගේ හිත නිවන තැනක් අනිවාර්යෙන් සඳගිරි සෑය. ශාන්ති